හායි යාළුවනේ. ඉතින් කොහොමද? මං හිතනවා ඔයගොල්ලෝ ඔක්කොම හොඳින් ඇති කියලා. අද අපි හදන්න යන්නේ ක්ලබ් සෑන්ඩ්විච් එකක්. මෙන්න මේවා තමයි අපිට ඕන කරන ද්‍රව්‍ය. මං ඉස්සෙල්ලම කරන්නේ non stick pan එකකට බටර් ටිකක් දාලා පිටරයක් බෙද ගන්නවා. ඒකට ලුණුයි ගම්බිරිස් ටිකකුත් එකතු කරනවා. මෙතනදී මම කහමඩේ චුට්ටක් කඩනවා. මොකද නැත්තම් බිත්තරේ ඝනකම වැඩි වෙන හින්දා. මට තැඹුණාට පස්සේ මම අනිත් පැත්ත හරවනවා. ඊට පස්සේ මම චිකන් හැම් ටික පිස ගන්නවා. දැන් මම පාන් පෙති ටික ටෝස්ට් කරගන්නවා. ඕගොල්ලන්ට ටෝස්ටර් එකක් භාවිතා කරලා උනත් මේ පාන් පෙති ටික ටෝස්ට් කරගන්න පුළුවන්. ඔන්න දැන් මම ක්ලබ් සෑන්ඩ්විච් එක හදන්නයි යන්නේ. ඉස්සෙල්ලම පාන් පෙත්තක් අරගෙන ඒක උඩට චිකන් හැම් ටික තියාගන්න. ඊට පස්සේ තක්කාලි පෙති ටික අරගෙන ඒක උඩින් අතුරු ගන්න. කැමති නම් ඔයගොල්ලන්ට සැර රසට ඕනේ නම් හැලපීනෝ ටිකක් එකතු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ දෙවෙනි පාන් පෙත්ත තියලා ඒක උඩට මයොනීස් ටිකක් එකතු කරගන්න පුළුවන්. මම මෙතනදි පාවිච්චි කරන්නම් garlic mayonnaise. ඕගොල්ලෝ කැමති නම් හැම පාන් පැත්තකටම උනත් මේ මයොනීස් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ බෙදගත්තු බිත්තරේ ඒක උඩින් තියලා ඊටත් උඩින් ලැටිස් කොළ ටිකක් තියාගන්නවා. දැන් මේකට උඩින් චීස් පෙත්තක් තියලා අවසන් පාන් පෙත්තත් ඒක උඩින් තියනවා. ඔන්න අපේ ක්ලබ් සෑන්ඩ්විච් එක දැන් රෙඩි. මේ ක්ලබ් සෑන්ඩ්විච් එක පිළිගන්නවදී ඔයගොල්ලන්ට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටිකකුත් එකතු කරන්න පුළුවන් නම් ගොඩාක්ම හොඳයි. මං හිතනවා ඔයගොල්ලෝ ආසාවෙන් මේ වීඩියෝ එක බලන්න ඇති කියලා. මගේ තවත් වීඩියෝ බලන්න කැමති නම් මගේ channel එකට subscribe වෙන්න. බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බලුවට. එහෙනම් හම්බෙමු ඊළඟ වීඩියෝ එකේදී.